කේසර අර බෙහෙත ගැන කියන්න. නැන්දේ මාමේ ඔයාලට වැදගත් වෙන බෙහෙතක් ගැනයි දැන් කියන්න යන්නේ එන්න මාත් එක්ක යන්න. යන්. යන් කොහෙන? මොකක්ද මේ බෙහෙත? යන්. මොනවාද බෙහෙත? මෙහෙම පෙන්නුවට බෑ. නැන්ද මාමලට හොයාගන්න බෑනේ. මෙන්න ඔයාලට තියෙනවා මෙන්න මේ දැකලා තියෙන ඇති සාමාන්‍යයෙන් ඔයාලා ඔය මැෂින් වලින් විසි කැටි වලින් පාරවල් ලයිනේ ඔයාලගේ වැටවල් ලයිනේ තියෙන ඒවා ඔයාලා ආච්චිලා සීයලා ගෙනල්ලා කොහොම හරි ගහක හරි ගමන්නේ පැල කරලා ඇති මේ ඔයාලට හොඳට පේනවාදිනේ මේ තමයි හීරැස්ස ගහක හරි එල්ලලා ඇති ඒවා විනාශ කරන්න එපා මොකක්ද දන්නවද මේ ලං කරලා පෙන්නන් ඔයාලට මේ තියෙන්නේ මෙන්න හීරැස්ස කියන ಜಾති බෙහෙත හොඳේ මේක ඇවිල්ලා ඊටමත් දිව්‍ය ඖෂධයක් වගේ තමයි මේ අරස සමාරුවට. මේ අරස සමාරුවට සාමාන්‍යයෙන් කට්ටිය කියන්නේ නැහැ දුර්ලභයි. ඒ වගේම මම ඔයාලට කියලා දෙන්නම්. මොකද අත්දැකීමෙන් කියන්නේ මටත් ඔය රෝගේ තිබ්බා. දැන් සෑහෙන්න සුවයි. එතකොට මම ඔයාලට එක කියන්න තමයි මේ අපේ පුතත් එක්කලා ආවේ. මේ කොමාරි මේකෙන් දැන් පුතා කියන්නේ ඕකෙන් දැන් මොකද කරන්නේ? අප්පච්චි දැන් කරපුදී මේකෙන් සාමාන්‍යයෙන් ඔන්නම් මෙන්න මේ විදියට ඔක් කඩලා ඊට පස්සේ මේකේ කීර අයින් කරන්න ඕන මේ තියෙන කීර අජිත් අයින් කරන්න ඕකේ මෙන්න මේ කීර දෙපැත්තේ තියෙනවා කීර දෙකක් මේ කීර දෙක අයින් කරනවා දෙපැත්තේ ඔව් මුරුංග සුද්ධ කරනසේ මෙන්න මේ කීර අයින් කරනවා මේකේ ගන්නේ දල්ල මේ පැහිච්ච ගන්න එපා මෙන්න මේ දල්ල කීර අයින් කරන්න අයින් කරලා මෙන්න මේ විදියට කඩා ගන්න කඩාගෙන ඔන්න ඔය මේ කීර අයින් වෙන්නේ මේ අයින් කරලා ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයාලා ඔය තෙල් දාලා මාළු පින්නක් කනවා වගේ තුන් පාරක් කාලා අපිට කියන්නකෝ අපි මේ බොරුවක්ද කිව්වේ ඇත්තක්ද කිව්වේ කියලා ඔය අරස සමහරු තියෙන කට්ටියට සාමාන්‍යයෙන් ගුද මාර්ගයේ පාත් වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේකේ තුන් පාරක් අද්දි සාමාන්‍යයෙන් ඔයාලට දැනෙයි මේකේ වෙනස මොකද අසනීප දන්න මනුස්සය තමයි අසනීප ගැන ඔය බෙහෙත් හොයන්නේ ඔය දන්නේ නැති කට්ටියට බෑ මෙන්න මේ විදිහට අයින් කරා මෙන්න මේ විදිහට අයින් කරලා ඊට පස්සේ මේක සම්පූර්ණම කීර අයින් කරලා පොඩියට කපා ගන්න. සාමාන්‍ය මුරුංග කපනවා වගේ මෙන්න මේ ගාන කෑලි මෙන්න මෙහෙම කොටු කපාගෙන මේක තම්බන්න. හරිද? මේක ඉස්සලාම තම්බලා සාමාන්‍යයෙන් තම්බලා උයන විදිහට. ඔය තෙල් දාලා උයන්නේ මාළු පින්න. ආන් ඒ විදිහට දෙයිනේ කියලා උයලා කන්න තුන් පාරක් කාලා අපිට ප්‍රතිඵල කියන්න ඊට පස්සේ ඔයාලට දැනේ මේ බෙහෙතේ කොච්චර ගුණයක් තියෙනවද කියලා. සාමාන්‍ය චූට්ටක් සෙවල ගතිය තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් චූටි කට කැසීමක් තියෙන කට නෙමෙයි උගුර වගේ පොඩ්ඩක් කහනවා. මොකද ඉව්වත් කහනවා ඒක. කහනවා කියලා ඒක ගණන් ගන්න එපා. මේ කහනවා කොට මහා කැසිල්ලක් නෑ. හබරල කෑවා වගේ නෙමෙයි. මේක හරිම දුර්ලභ බෙහෙතක්. අපි දන්නෙත් නෑ. මටත් මේ ඇත්තට මටත් අසනීප වැඩි වෙලා තියෙද්දි මෙන්න මේ අපේ පරණම මාමා කෙනෙක් එයා තමයි මට මේ විස්තරය කිව්වේ මං ඇත්තට මේක කරා දින 3යි කෑවේ ඇත්තටම තිබ්බේ තත්ත්වේ කොහෙන් ගිය කියලාවත් මම දන්නේ නැහැ දැන් ඇත්තටම සෑහෙන සුවත්වයකට තියෙනවා කේසර මොකුත් කියන්න තියනවද ඈ අප්පච්චි වින්ද බුදුකෝ ආ දන්නවනේ ඒකින්ද දැන් කේසරත් එනවා මේවට සම්බන්ධ වෙන්න මොකද මේ ඔයාලට හොඳ දෙයක් කියලා දෙන්න නරක දෙයක් නෙමෙයි මේ තියෙන්නේ දැන් අප්පච්චිට කඩාගෙන යන තමයි මොකද අප්පච්චි තාම ඔය මේ අසනීප වුණාට ඒක අපි ආයෙ නැවත එයිද කියන එක පරමාර්ථය දන්නේ නැහැ. ඒකින්ද අපි අනිවාර්යෙන්ම සතියකට එකපාරක් මම අනිවාර්යෙන් කනවා. මොකද ඒක ඒ තරමට හොඳයි. හරි. පුළුවන් නම් ඔයාලත් කන්න මෙන්න හීරැස්ස මේ තියෙන්නේ මේක ඇවිල්ලා සාමාන්‍යයෙන් අපේ ගමෙත් ගොඩාක් අඩුයි. මේ දැන් තියෙන්නේ මේ වැවක් පාමුල ගලක් තියෙනවා. ඒ ගල ගාව තමයි මේ දෙයිනී කියලා මේ තියෙන්නේ. මේක කවදාකවත් විනාශ කරන්න දෙන්නෙත් නැහැ. ගමේ කට්ටිය මේ ටික මෙහෙම තියෙනවා. කවුරුත් විනාශ කරන්නේ නැහැ. මේ නියගයක් ආවත් එහෙම විනාශ වෙන්නේ නැහැ. මේ ගල් ගාව තමයි මේව හැදෙන්නේ. මේ තියෙන්නේ මේ වැව පාමුල මේ දොළන මේ වතුර එන තැන තමයි මේ තියෙන්නේ. ඒකේ සම්පූර්ණම හැදිලා තියෙනවා. ඔය වැට දිගටම තියෙනවා. විනාශ කරන්නේ නැහැ. මොකද වයස මිනිස්සෙක් හරි කවුරු හරි මේ කුඹුරු කරන කවුරු ආවත් මේව කවදාවත් එහෙම කරන්නේ නැහැ. ඔන්න මේ තියෙන ඔයාලට පේනවා ඇති අපි සාමාන්‍යයෙන් ආවේ මීටර් 500ක් කේසර මීටර් 500ක් විතර අපි ආවා ඔය මේ බෙහෙත තියෙන්නේ එතන
නැතුව ගෙවල් වල ගෙනල්ලා හදාගෙන ඉන්න බෑ. හදන්න බෑ කොහොමත්. හැදෙන්නෙත් නෑ. ඔව් හැදෙන්නේ මේ වතුරයි මේ සාමාන්‍යයෙන් කළු ගලුයි ඔය හැමතැනම. අජිත් තාටිය කඩා ගන්න. හරි බොහොම ස්තුතියි. ඔයාලා බලලා ගුණේ අපිට කියන්න මේක කොහමද අපි කරන්නේ කියලා. මේ අපි ඔයාලට කිව්වා. මේ වගේම දැන් ඉතින් අපිට ඔයාලා ගුණේ කියන්න ගුණේ කිව්වට පස්සේ අපි ඔයාලට ප්‍රතිචාර දක්වන්නම්. තව බෙහෙත් තියෙනවා. එක එක ලෙඩ වලට අපි දන්න විදිහට අපේ මේ ගමේ ඉන්න හොඳ වෙද මහත්තුරු ඒ වෙද මහත්තුරුන්ගෙන් අහගෙන තමයි අපි මේ සම්පූර්ණ විස්තර ඔයාලට කියන්නේ. බොහොම ස්තුතියි. මේ වීඩියෝ එක හොඳ නම් අපිව Facebook එකේ නම් follow කරන්න. YouTube එකෙත් ඉන්නවා SL රංජන් කියලා. subscribe කරලා bell icon එක click කරන්න. Thank you.